හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට? මම නම් ඔන්න වීඩියෝ එකක් අරන් ආවේ අද මගේ දවල් වරුව. ඔන්න අපේ චූටි එලීනා බබත් ඉන්නවා. එයා ඉතින් අද දඟල හිටපු හින්දා මට ටිකක් උයන්න පරක් වුණා. උදේ උයලා තියෙන්නේ. ඉතින් මට තව මොනවා හරි ඇඩ් කරගන්න හිතුණා දවල්ට. අයියත් ගෙදර ඉන්නේ හින්දා අයියත් අසනීපෙන් ඉන්නේ. ඉතින් ඔන්න මට සැරට ටිකක් චිකන් කරි එකක් හදන්න හිතුණා. බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. කලින්ම කියන්න ඕන මේ මගේ පළවෙනි වීඩියෝ එක මෙහෙම කරන කම්මැලිකමටත් එක තමයි කරේ. එඩිට් කරන්නත් හරියට දන්නේ නැහැ. ඔන්න ඉතින් චිකන් ටික අරගෙන චිකන් එකට ඕන පොඩි මස්කාරි පවුඩර් මික්ස් ටික ඒ වගේ ටිකත් ඔන්න එළියට අරගෙන දැන් හදන්න යන්නේ චිකන් එක. මොන්න ඉතින් චිකන් එක අරන් බලනකොට ලොකු කෑලි වලට කපපුවා තමයි අපේ හස්බන්ඩ් ගෙනත් තියෙන්නේ. ඉතින් දැන් ඒවා එහෙම යන්න බෑනේ. එතකොට රස නැහැ. මට නම් ලොකුවට කෑලි තියෙනකොට රස නැහැ. ඒ හින්දා ඉතින් ඒ ටිකත් ඔන්න පොඩිවට කපන්න තමයි දැන් යන්නේ. ඔන්න ඉතින් දැන් මගේ තියෙන උපරිම ශක්තිය දාලා චිකන් කෑලි ටික කපා ගන්න තමයි හදන්නේ. වෙනදට නම් ගොඩක් පොඩිවට කපලා මේ ගේනවා. ඊයේ වෙන එක්කෙනෙක් වෙන්න තියන්නේ තිබුත් සිටියේ ටික ලොකුවට තමයි කපලා දීලා තියෙන්නේ. ඒ ටිකත් කරලා එකට ඕන කරන ඉතුරු බඩු ටික ලෑස්ති කරගෙන චිකන් එක හදන්න යන්නේ. ඉතින් එක්කෙනා චිකන් කරි හදන විදිහ වෙනස්. ඉතින් මේ තියෙන මම හදන එක විදිහක්. මේ විදිහට නෙවෙයි හැමදාම හදන්නේ. මම එක විදිහට හදනවා. ඉතින් ඔන්න මුලින්ම වළඳ තියාගෙන ඊට පස්සේ මං යනවා තක්කාලි අරගන්න. තක්කාලි අරගෙන අපේ ගෙදර හස්බන්ඩ්ගේ අම්මා ඉතින් පොල් ගාලා මේවා මිරිකලා එහෙම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. මොකද මට කෑම හදන්න ඕන වුණාම පොල් ගන්න සැරින් සැරේට අමාරු නිසා ලේසි වෙන්න පොල් කිරිත් තියෙනවා. පොල් කිරි එකත් එළියට අරගෙන ඔන්න දැන් අර වළඳට මම තුන පහ ටික බැද ගන්න තමයි යන්නේ. මිරිස්